හරි පුතේ. එතකොට දැන් අද අපි ක්ලාස් එක මේ විදිහට පටන් ගන්නවා. එතකොට මේ අපේ ඔන්ලයින් ක්ලාස් එකේ පළවෙනි දවස. එතකොට ඔයාලා ගාව මේ වෙනකොට මගේ ටියුට් සෙට් එක නැතුව ඇති. හරි? ඒක ගැටලුවක් නැහැ. ඒක අපි කතා කරලා ඒක බලමු කොහොමද ලබා ගන්න කියලා. මේ තියෙන්නේ සාරංග සර්ගේ ෆිසික්ස් ක්ලාස් අදාළව මේ මාසෙට හම්බෙන පැක් එක. මෙන්න මේ පැක් එක තමයි හම්බෙන්නේ. මේකේ තියෙනවා පුතේ මෙන්න මේ විදිහට නෝට් එක ලියන පොතක් තියෙනවා. CR පොතක් පිටු 100ක විතර CR පොතක් තියෙනවා. ඒ වගේම භෞතික විද්‍යාව සහ ගණිත maths for physics පට්ට වැදගත් තවත් අංශ බුක් එකක් තියෙනවා. මොකද්ද මේ අංශ බුක් කියලා මම කියා දෙන්න ඉස්සරහට. ඊට පස්සේ physics first අංශ බුක් එක මේක තමයි ඊළඟ කතන්දරේ තියෙන්නේ. එතකොට මෙන්න මේ පොත් තුනත් එක්ක තමයි අපි පළවෙනි මාසේ මාර්තු මාසේ වැට්ටි කරගෙන යන්න තියෙන්නේ. එතකොට මම දන්නවා ඔයාලා ගාව කිසිම දරුවෙක් ගාව මේ ටික නැතුව ඇති. ඒ නිසා මෙහෙම කරන්න පුළුවන් ඔයාලට. ඔයාලා මේ රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවෝ ඉන්නවා නම් මගේ ක්ලාසස් යන්නේ ෆිසිකල් ක්ලාසස් රත්නපුර බේස් කරගෙන. එතකොට රත්නපුර සිද්ධි ආයතනයේට හරි ඇහැලියගොඩ සියට්‍ර ආයතනයට හරි අවිස්සල් නවෝදය ආයතනයට හරි ඇවිල්ලා මේ ටියුට් සෙට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලා ගොඩක් දුර ඉඳන් නම් පන්තියට සම්බන්ධලා තියෙන්නේ. ඔයාලට පුළුවන් පුතේ කුරිය මාර්ගයෙන් මේ ටික ගෙන්න ගන්න පුළුවන්. මට චුට්ටක් අදහසක් ගන්න ටග් ගාලා ටෙක්ස්ට් එකක් දාන්න මෙසේජ් එකක් දාන්න ඔයාලගේ ඉන්නේ මොන නගරින් ඉඳන් සම්බන්ධලා තියෙන්නේ කියලා. ටග් ගාලා දාන්න මෙසේජ් එක. ඔයාලා පන්තිය සම්බන්ධලා ඉන්නේ කොහේ ඉඳන්ද? හරි. විවිධ පැතිවල ළමයි ගොඩක් සම්බන්ධලා තියෙනවා. ගොඩක් වර කීව දෙනා ඉන්නේ. රයිට් ඒක ගැටලුවක් නැහැ. අපි මේ ඔන්ලයින් ක්ලාස් එක පිළිවෙලට පුතේ ලස්සන කරගෙන යනවා. එතකොට මේ අර ළමයි කිහිප දෙනෙක් ඉන්නවා රත්නපුර වටේ ඉන්න දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට පුතේ අර මං කියපු කලින් කියපු ආයතන වලට ඇවිල්ලා ටියුට් සෙට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක මේ විදිහට හැම සිකුරාදාකම හවස 7:30ට අපි පටන් ගන්නවා. මේක අර ක්ලාස් එක කරන රෙකෝඩින් එකක් නෙමෙයි දෙන්නේ. මේක දැන් ඔයාලා වෙනුවෙන් කරන ලස්සන වීඩියෝ සෙට් එකක් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ ලයිව් ක්ලාස් එකක් තමයි පටන් ගන්නෙ. ඒකට පිළිවෙලට ඇවිල්ලා වැඩ ටික කරගන්න. හරි. ඊළඟ මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් එතකොට ඔයාලා A level කරන්න දැන් පටන් අරගෙන තියෙනවනේ. A level. A level කරන්න ආපු දරුවන්ට පුතේ මුලින්ම කියන්න ඕනේ ඔයාලා A level කොහොමද කරන්න තියෙන්නේ. දැන් මෙතන ඉන්න ඕනි ප්‍රධාන වශයෙන් මෙන්න මේ සබ්ජෙක්ට් කරන්න මෙන්න මේ ස්කීම් වලින් A level කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ. මොනවා වලින්ද? ඇති මෙතන මැත්ස් කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඇති. මැත්ස්. ඒ වගේ මෙතන ඇති බයෝ කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ. ඒ වගේ මෙතන ඇති IT කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඇති. කොට්ටාස තුනක් ඉන්නවා. ඒකෙන් මැත්ස් කරන දරුවන්ට පුතේ හදාරන්න තියෙනවා කම්බයින් මැත්ස් කරන්න ඕනි. ඒගොල්ලෝ කෙමිස්ට්‍රි කරන්න ඕනි. ඒ වගේම ඒගොල්ලෝ ෆිසික්ස් කරන්න ඕනි. බයෝ කරන දරුවෝ ඒගොල්ලෝ බයෝ කියන විෂය කරන්න ඕනි බයොලොජි. ඒ වගේම ඒගොල්ලෝ කෙමිස්ට්‍රි කරන්න ඕනි. ඒ වගේම ඒගොල්ලෝ ෆිසික්ස් කරන්න ඕනි. ඊට පස්සේ IT කරන දරුවෝ ගත්තාම එයාලා ICT කරන්න ඕනි. එයාලා කම්බයින් මැත්ස් කරන්න ඕනි. එයාලා ෆිසික්ස් කරන්න ඕනි. ඔන්න ඔය විදිහටයි ඔයාලා මේ A level කරන ආවට පස්සේ ඒ පාඩම් ටික ස්කීම් එක බෙදෙන්නේ. විෂයන් තුනක් අපි හදාරන්න වෙනවා. එතකොට මේ විෂයන් තුන හදාරනකොට මගේ පුතේ අපි කියමුකෝ වැඩේ ලස්සනට කරගත්ත කියලා. අඩුම වශයෙන් ඔයාලා ලබා ගත්ත කියන්නේ මේ ටික කරනකොට double A B කියන රිසල්ට් එක double A B රිසල්ට් එකවත් ලබා ගත්තොත් double A B මොන්නේ A double B ගත්ත කියන්නකෝ. එන්න සබ්ජෙක්ට් තුනටම ලකුණු සංඛ්‍යාව ලකුණු 200න් ඉහළ ගත්ත කියමුකෝ. සාමාන්‍ය 200න් ඉහළ ලකුණක් ගත්ත කියලා කියන්නේ සබ්ජෙක්ට් තුනට අපි දන්නවා 100 තුනන්නේ 300යිනේ.
300න් 200ක් ගන්නවා කියලා කියන්නේ අතම් ලකුණු වලින් නෙමෙයි කැම්පස් යන්නේ Z ස්කෝර් එකෙන් කැම්පස් යන්නේ. ඒ උනාට ඔයා ලකුණු 200ක් ගත්තා කියන්නේ ඔයාට double A B A double B වගේ රිසල්ට් එකක් එනවා. සහ ඔයා හිතන ඔයා ආසම ඩිග්‍රී එක ගන්න ඔයාට පුළුවන් වෙනවා. මොකද්ද ආසම ඩිග්‍රී එක? ඔයා මැත්ස් කරන දරුවෙක් නම් ඔයාට පුළුවන් වෙනවා පුතේ ඉංජිනේරින් යන්න. ඔයා බයෝ කරන දරුවෙක් නම් පුතේ ඔයාට මෙඩිසින් යන්න පුළුවන් වෙනවා. ඔයා IT කරන දරුවෙක් නම් ඔයාට software engineering කරන්න පුළුවන් වෙනවා. එහෙනම් computer science ඩිග්‍රී එක ගන්න පුළුවන් වෙනවා. එතකොට මට පොදුවේ කියන්න තියෙන්නේ ඔයා මැත්ස් කරාද ඔයා බයෝ කරාද IT කරාද මේ හැම කෙනෙක්ටම අනිවාර්ය විෂයක් බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? ෆිසික්ස්. මේ බලන්න මෙතනත් ෆිසික්ස් තියෙනවා මෙතනත් ෆිසික්ස් තියෙනවා මෙතනත් ෆිසික්ස් තියෙනවා. එවන් කැම්පස් ගන්න අපේ Z ස්කෝර් එකෙන්නේ. එතකොට Z ස්කෝර් එකට වැඩි බලපෑමක් තියෙන්නේ මොකද්ද? විෂය ෆිසික්ස්. ඒ නිසා ෆිසික්ස් කියන විෂය ගොඩ දාගන්න ලොකු වැඩසටහනක් අපි ගාව තියෙන්න ඕන. ඒ වැඩසටහන ස්ටෙප් බයි ස්ටෙප් මම කියා දෙන්නම්. මොකද මම මෙහෙම ක්ලාස් කාට අපිට මගේ පන්තියෙන් රත්නපුර දිස්ත්‍රික්කේ ලොකු රෑන්ක් දිස්ත්‍රික් ප්‍රථමය විතර නෙමෙයි අයිලන්ඩ් ෆස්ට්ලත් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ සඳහා ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික අපි අද ඉඳන් දියත් කරගෙන යනවා. හරි? එතකොට මන්ට වැඩිව කතන්දර ඕනේ නැහැ. අපි මුලින් පුතේ අපේ සබ්ජෙක්ට් එකට අත ගහමු. අපේ සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස් කියලා කියන්නේ. ෆිසික්ස්. එතකොට මේ සබ්ජෙක්ට් එක ෆිසික්ස් වලදී අපිට ඉගෙන ගන්න තියෙන පුතේ පාඩම් 11ක්. මේක ෆිසික්ස් කියන විෂය පාඩම් 11කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. right? එතකොට ඔයාලට ඒ හැම ලෙසන් එකට අදාළව කම්ප්ලීට් තියරි ගණන් තියෙන අංශ බුක් තමයි හම්බෙන්නේ. ඒකට සාමාන්‍ය ටියුට් එකක් කියන්නේ මම දෙන්නේ අංශ බුක් කියන අර ෆෝමැට් එකකින් තියෙන ටියුට් සෙට් එකක් තමයි දෙන්නේ. මේකේ ලස්සන්ට අර සාමාන්‍ය ටියුට් එකක් කියලා මම කියන්නේ මේකේ අර මැගසින් ටයිප් එක තමයි පුතේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම හදපු ලස්සන ටියුට් සෙට් එකක් ඔයාලට හම්බෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට. ඉතින් මේ ටියුට් එකත් එක්ක තමයි වැඩ යන්නේ. එතකොට පාඩම් 11ක් තියෙනවා. පාඩම් 11ට ආම අංශ බුක් මම හිතන්නේ 40කට ආසන්න සංඛ්‍යාවක් හම්බ වෙනවා. right. එතකොට පාඩම් 11 න් පටන් ගන්න හදන්නේ. එතකොට අපි බලමු මේකේ පාඩම් 11 කොහොමද වෙන්නේ කියලා. ෆිසික්ස් විෂය ගත්තාම පාඩම් 11 මෙන්න මෙහෙමයි සෙට් වෙන්නේ. පළවෙනි පාඩම මිනුම. දෙවැනි පාඩම යාන්ත්‍ර විද්‍යාව. තුන්වෙනි පාඩම දෝලන හා තරංග. මොකද ලියන්න එපා ඔයා. 4 තාප භෞතිකය. 5 ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර. 6 ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රය. 7 ධාරා විද්‍යුතය. 8 චුම්බක ශාස්ත්‍ර. 9 ඉලෙක්ට්‍රෝනික විද්‍යාව. 10 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. 11 පදාර්ථය හා විකිරණ. ඔහොම පාඩම් 11ක් අපි කතා කරන්න තියෙනවා.
මේකේ සමහර වෙලාවල් ළමයි මේ 7 වෙනි පාඩමේ 8 වෙනි පාඩමයි ගුරුවරයා මාරු කරලා කරන්න පුළුවන්. ඒක ලොකු ඉෂුව එකක් නෑ. ඒ වුණාට චුම්බක ශේෂවල විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කොටස ධාරා විද්‍යුතත් එක්ක සම්බන්ධලා යන්නේ. ඒවා දැන්ට ඔලුවට දාගන්න එපා හරිය. දැන්ට බය වෙන්න තු ඉන්න. නෑ බය තියාගන්න. ඔය බය ඕනියේ. සමහර ළමයිලා බය කරන්න එපා. නෑ බය තියාගන්න. මොකද බය තිබ්බොත් තමයි ආට ඉංජිනේර කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද ඒතර වෙලාව අපතේ අරින්න තුවා හොඳටම වැඩ කරන්න මුලින් ඉඳන්. මුලින් ඉඳන් පුතේ වැඩ කරගෙන ඵලයල්ලකෝ. අනිවාර්යෙන් ගේම ගහන්න පුළුවන්. ගේම ගහනදී මම කියා දෙන්නම්. මේකේ මම දෙන ගේම් එකේ විශේෂත්වයක් තියෙනවා. මම පාඩම මිනිම පාඩමෙන්ම පටන් ගන්න නැහැ. මොකද මේ මුළු සිලබස් එකේම තියෙන මැත්ස් තියෙන්නේ. ඒ නිසා මට ඕනි උඹලගේ මැත්ස් ටික හරියට හදලා මේ වැඩේ පටන් ගන්න. ඒ නිසා පුතේ මේ පාඩම් වලට අමතරව මේ සාරංග සර්ගේ පිසිස්පන්ති යාටට අලුත් පාඩමක් මම කරනවා. ඒ අලුත් පාඩම තමයි මොකද්ද? භෞතික විද්‍යාව සඳහා ගණිතය. මේ ඔක්කොටම කලින් මම උගන්වන පාඩම මොකද්ද? භෞතික විද්‍යාව සඳහා ගණිතය කියලා ෆවුන්ඩේෂන් එකක් දාලා තමයි අපි වැඩේ පටන් ගන්නෙ. රයිට්. අපි එහෙනම් නෝට් එක මෙහෙම ලියන්න පටන් ගමු. ආයි කියනවා කොහෙන් හරි වාට මේ පොත හම්බෙලා තියෙනවා නම් මේක තමයි පුතේ sorry මේක තමයි ඔය භෞතික විද්‍යාව සඳහා ගණිතය කියලා කියන්නේ නැත්නම් maths for physics කියන අංශ බුක් එක. එතකොට ඒකේ මම ඉස්සරහා දාලා තියෙනවා මේ ඔයාලා පාඩම් කරන විදි කොහොමද මොනවද එතෙන්දී දැනගන්න කරුණු කාරණා ටික ඒක දාලා තියෙනවා. ඒවා පොඩ්ඩක් කියව ගන්න වෙනවා ඔයාලට. ඊට පස්සේ ගණිතය කියන්නේ ගණන් හදන කෙටි ක්‍රම ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ නෝට් එක ලියන්නේ මේ පොතේම තමයි. දැන් ඔයාගා මේ පොත නෑ කියමුකෝ. දැන් කලබල වෙන්න එපා. මොකක් හරි පොතක ලියා ගන්න. ඊට පස්සේ මේ පොත් ටික දුර කෙනෙන්න මම නම්බර් එකක් දෙන්නේ. නම්බර් එකට ඔයාගේ ඇඩ්‍රස් එකයි ටික දාලා කුරිය කරගන්න. මේ අනිත් අය ඉක්මනින් අර සෙන්ටර්ස් වලට ඇවිල්ලා පොත් සෙට් එක අරගන්න. හරි. ඔය දුර ඉඳන් ක්ලාස් එක සම්බන්ධ දරුවෝ පුතේ 0.71 621 98 කියන නම්බර් එකට මෙන්න මේ මැසේජ් එක දාන්න A level 2028 physics online class කියලා දාලා ඔයාගේ නම ඔයාගේ ස්කූල් එක ඔයාගේ ඇඩ්‍රස් එක සහ වැඩ කරන ෆෝන් නම්බර්ස් දෙකක් එවන්න. රයිට්. එතකොට අපිට පුළුවන් ඔයාට මේ ටියුට් සෙට් එක පුතේ කුරිය එකට දාන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් අපි මෙහෙම කරමු. දැන්ට අර පොත නැත්තම් පුතේ වෙන තැනක ලියා ගන්න. ලියන්න මුලින්ම භෞතික විද්‍යාව කියලා. හරි. භෞතික විද්‍යාව කියලා ලස්සන්ට ලියා ගන්න. ගේම ගහනවම කියන ගැම්මෙන්ම ලියා ගන්න. හරිද? ගේම ගහනවා කියන ගැම්මෙන්ම ලියා ගන්න. ඔය ඕලල් කාලේ ඔයාට සමහර සමහරකම් මෙතන ඉන්න පුළුවන් සෙක්ෂන් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඕලල් වලට මැත්ස් සයන්ස් වලට ලකුණු 80 ගණන් 90 ගණන් ගත්ත ළමයි වෙන්න පුළුවන්. සමහරක ඉච්ච ලකුණු ගත්තේ නැති ළමයි වෙන්න පුළුවන්. පුතේ A level වලදී සෙක්ෂන් එකේ පොරවල් වෙන්න වෙනම කට්ටියක් ඈ. හරිද? ඔයාට A level වල O level වලදී ලොකු ප්ලේස් එකක් නැතු වුණාට A level වලදී ගැම්මෙන් වැඩ කරන ඔයාට ලොකු තැනකට යන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ මොරාල් අප් එකෙන් පුතේ වැඩේ පටන් ගන්න. ලස්සන නෝට් එක ලියන්න. ලස්සන පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. හැමතිස්සෙම ටාගට් එක ඔලුවටම ගන්න. ෆෝකසින් අවුට් වෙන්නේ නැතුව කන්සිස්ටන්සි වැඩ ටික කරගෙන යන්න. ඔයාට අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. හරි. මෙහෙම ලියන්න භෞතික විද්‍යාව කියලා ලියලා භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ මූලික
ඒකක 11කින් නිර්මාණය වී ඇත. භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ මූලික ඒකක 11කින් නිර්මාණය වී ඇත. හරි. දැන් 11 ලියන්නනේ පල්ලෙහාට. හැබැයි මම ලියනවා 12ක් ලියනවා. මේ සාරංගස උගන්නන ෆිසික්ස් A level ෆිසික්ස් සිලබස් එකේ ඔයාලට පාඩම් 12ක් තියෙනවා. රයිට්? පළවෙනි එක ලියන්න පුතේ. අංක 1 නෙමෙයි තරු ලකුණක් දාලා ලියන්න. ඒක මොකද සිලබස් එකේ නැති එකන්නේ. අවුට් ඔෆ් සිලබස් කියලා හිතන්න එපා. අර පාඩම් 11ට ඕනි ගණන් ටික තමයි මේක අපි කරන්නේ. රයිට්? මේක ලංකාවේ කොහෙවත් නැහැ. මේ විදිහට පාඩම් 12කින් සිලබස් කවර් කරන එකම ගුරුවරයා ඔන්ලි සාරංග සර්. හරි. මෙහෙම ලියා ගන්න. පළවෙනි තරු ලකුණ දාලා ලියා ගන්න. මොකද්ද? භෞතික විද්‍යාව සඳහා ගණිතය. භෞතික විද්‍යාව සඳහා ගණිතය. අංක 1 මිනුම. අංක 1 මිනුම. අංක 1 මිනුම. දෙක යාන්ත්‍ර විද්‍යාව. එක මිනුම. දෙක යාන්ත්‍ර විද්‍යාව. තුන දෝලන හා තරංග. තුන දෝලන හා තරංග. හතර තාප භෞතිකය. පහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර. පහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර. හය ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍ර. හත ධාරා විද්‍යුතය. අට චුම්බක ශේෂ්ත්‍ර. නම ඉලෙක්ට්‍රෝනික විද්‍යාව. දහය පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. එකොළහ පදාර්ථය හා විකිරණ. එකොළහ පදාර්ථය හා විකිරණ. රයිට්. පොතේ කියාද ලියනවා නෝට් එක මම කියවනවා ස්පීඩ් වැඩි නම් මැසේජ් එකක් දාන්න. හරි. නිකන් ගොබ්බ විදිහට ඉන්න එපා. මේක ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට මේ ලයිව් මං ඉන්නවනේ. ඒ හින්දා මයික් ඔන් කරලා සර් මේක පැහැදිලි නෑ සර් එහෙම කියලා අහපල්ල. නේද? අහන්න.
නැත්නම් මේක වෙන ක්ලාස් එකකගේ මේක මට කරන්න බෑ. මේක ලයිව් ආ ඉන්න ඕනේ. මම ලයිව් නම් ඔයත් ලයිව්ලි සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම පුතා මැසේජ් දාන්න. මං ඊට වඩා කැමතියි. මට මැසේජ් කීක උගන්වන්න බෑනේ. නිසා මම වඩා කැමතියි ඔයා මයික් එක ඔන් කරලා කතා කරනවා නම්. රයිට්. රයිට් ලියලා ඉවර නම් පුතේ දාන්න. ෆිට් එකක් දාන්න බලන්න. ලියලා ඉවර නම් දාන්න මැසේජ් එකක්. ෆිට් කියන්නේ ලියලා ඉවර නම් 11ම. දැන් තාම ලියන කට්ටිය ඉන්නවද දන්නේ නැහනේ. රයිට් නියමයි. අන්න එහෙම ඇක්ටිව් වෙන්නකෝ. රයිට් මැසේජ් එකක් දාන්න මැස්ද වයද කරන්න කියලා කට්ටිය. මැස්ද බයෝද කරන්න කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනින්. කොකෝ මේ ළමයි Excuse me, sir. අපිට කියන්නේ Sir, මම අද අවිස්සාවල ක්ලාස් එකට ආවා. ඔව් එතකොට සර් අද ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ අවිස්සාවල කරපිටමයි. ඔව් ඒ ටිකමයි කරන්න පුතේ. ඔයාට ඉන්න අත්‍යවශ්‍ය නැවට කැමති නම් ඉන්න නැත්නම් මේ පන්තියෙන් අයින් වෙන්න පුළුවන්. එතකොට සර් ආපහු ලියන්න ඕනද? ලියන්න ඕනේ. රයිට් තව එහෙම ගැටලු තියෙනවා නම් කියන්න දාන්න අහන්න. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු පුතේ මොකද්ද? ලියන්න එහෙනම් අපේ පළවෙනි පාඩේ මාතෘකාව. දැන් සම්බන්ධ දරුවොත් ගැටලුවක් නැහැ. මේ බෝඩ් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක තමයි අපි ලියලා තියෙන්නේ. මේ ඒ නෝට් එක ඊට පස්සේ හදාගමු. මේ ලියන පුතේ මාතෘකාව භෞතික විද්‍යාව සඳහා ගණිතය කියලා. භෞතික විද්‍යාව සඳහා ගණිතය. හරි. භෞතික විද්‍යාව සඳහා ගණිතය කියලා කියන්නේ මැත්ස් කරන දරුවෝ නෙමෙයි. උන්ට මැත්ස් වලට ගණිතය ගොඩක් තියෙනවා කතා කරන්න. බයෝ කරන පුතාලා ඉගෙන ගන්න අවසාන මැත්ස් පාඩම. අවසාන මැත්ස් පාඩම දුකයි තමයි අඬන්න එපා වුණාට. ඒක පටන් ගන්න පුතේ මෙහෙමයි. අපි මේක ඔයාලට උගන්වන්නේ ත්‍රිකෝණමිතිය බේස් කරගෙන උගන්වන්නේ. රයිට්? ලියන්න පුතේ මාතෘකාව ත්‍රිකෝණමිතිය කියලා. ත්‍රිකෝණමිතිය. හරි. ත්‍රිකෝණමිතිය ලියන්නේ ඒකට මෙහෙම මෙහිදී කෝණ පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. මෙහිදී කෝණ පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
මෙහිදී කෝණ පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ. right. දැන් කෝණ පිළිබඳ අධ්‍යයනය කරනවා නම් අපි බලන්න ඕනේ මොකද්ද කෝණයක් කියන්නේ. ආලමයි මොකද්ද කෝණයක් කියන්නේ? කෝණය මෙහෙමයි පුතේ. කෝණයක් හැදෙන්නේ කොහොමද? කෝණයක් හැදෙන සරලරේඛාවක් තියෙනවා. මේ සරලරේඛාව ගත්තාම අපි OA කියමුකෝ සරලරේඛාව. මේ සරලරේඛාව මගේ පුතේ O වටා කැරකෙනවා. O වටා භ්‍රමණය වෙලා B කියන පොසිෂන් එක ළඟා වෙනවා. අන්න එතකොට අපිට පේනවා මෙතන කෝණයක් හැදලා තියෙනවා. කෝණය මොකද්ද? θ. right. එතකොට කෝණයක් නිර්මාණය වෙන්නේ සරලරේඛාවක් එහි කෙළවරක් වටා භ්‍රමණය වෙලා. ඔන්න මේක අනිත් පැත්තට කරකෙන්න පුළුවන්. අපි මෙහෙම ගමුකෝ. මෙතන තිබ්බා O තිබ්බා මෙතන A තිබ්බා. මේ රේඛාපතේ මෙහෙම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙලා B දක්වා එනවා. ඒ කෝණය තමයි මේක. මේ තියෙන කෝණය θ. හරි. එහෙම ගමු ලියා ගන්න මුලින්ම කෝණය කියලා ලියාගෙන අනුමාත්‍රකාව කෝණය ලියන්න මෙහෙම සරල රේඛාවක් එහි කෙළවරක් වටා සරල රේඛාවක් එහි කෙළවරක් වටා භ්‍රමණය වීමෙන් සරල රේඛාවක් එහි කෙළවරක් වටා භ්‍රමණය වීමෙන් කෝණයක් නිර්මාණය වේ. සරල රේඛාවක් එහි කෙළවරක් වටා භ්‍රමණය වීමෙන් කෝණයක් නිර්මාණය වේ. right. රූපෙට ගඳ ගන්න. රූපෙට ගඳ ගන්න. හරිද ළමයි? පුතේ ඉවර නම් මැසේජ් එකක් දාන්න. ඉවර නම් ලයික් එකක් දාන්න ළමයි.
right. ඊට පස්සේ අපි මේ පාඩමේදී පුතේ කතා කරන්නේ මේ කෝණය මනින්නේ කොහොමද කියලා. දැන් කෝණ තියෙනවනේ. කෝණ මනින්න වෙනවා අපිට. right? ලියන පල්ලෙහාන් කෝණ මැනීමේ ඒකක. කෝණ මැනීමේ ඒකක. කෝණ මැනීමේ ඒකක. කෝණ මැනීමේ ඒකක. කෝණ මැනීම සඳහා ඒකක වර්ග දෙකක් තියෙනවා. දන්න එකක් කියන ටක් ගාලා. කෝණ මැනීමට ඒකක වර්ග දෙකක් තියෙනවා. ඔයා දන්න එකක් කියන ටක් ගාලා. මොකද්ද? අංශක. right පුතේ. තව එකක් දන්නව නම් කියන්න. එකක් තමයි අංශක. අන්න හරි පුතේ. නියමයි. එකක් ඇවිල්ලා අංශක. අනිත් එක ඇවිල්ලා රේඩියන්. රේඩියන්. හරි. අංශක කියලා කියන්නේ අපි ඩිග්‍රීස් වලින් කියන්නේ. රේඩියන් කියන්නේ RAD කියලා දාන්නේ. මේ ඉංග්‍රීසි මීඩියම් ඕල් කරපු දරුවෝ ඉන්නවා නම් දැන් පොඩ්ඩක් සමහරකට මඤ්ඤන් ලෙවල් එකක් තියෙනවද ඔයාලට? නිකන් මට අමාරු වෙයිද? මට මේ වචන අවුල්ද? මට ටර්ම්ස් ටික අවුල් වගේ නම් ගැටලුවක් කරගන්න එපා. අපේ මේ හැම අයින්ස් බුක් එකම පුතේ ඔයාගේ සිංහල වචන වලට අලුත් වචන වලට අදාළ ඉංග්‍රීසි ටර්ම්ස් ටික තියෙනවා. ඩෙෆිනිෂන් ඔක්කොම ටික ඉංග්‍රීසි වලින් දෙනවා. ඒ නිසා මාසයක් විතර යනකොට ඔයාලා සිංහල වලට කෙලින්ම අනුගත වෙනවා. right? ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක ගොඩක් හැම දවසම හැම අවුරුද්දෙම තියෙන ප්‍රශ්නයක්. ඒක ප්‍රහලක ප්‍රශ්නයක් නෙමෙයි ඈ. හරිද? එහෙම කළා දිස්ත්‍රික් පස්සේ ළමයිනොත් අපි ගාව ඉන්නවා. ඒ නිසා බය නැතුව අත ගහගෙන වැඩේ කරගෙන යන්න. right. අංශක සහ රේඩියන්. පුතේ ලියන්න පල්ලෙහෙන්. කෝණ මැන ගැනීම සඳහා කෝණ මැන ගැනීම සඳහා කෝණ මැන ගැනීම සඳහා කෝණ මැන ගැනීම සඳහා ඒකක වර්ග දෙකක් ඇත. ඒකක වර්ග දෙකක් ඇත. කෝණ මැන ගැනීම සඳහා ඒකක වර්ග දෙකක් ඇත. ලියන එක අංශක. එක අංශක. දෙක රේඩියන්. එක අංශක දෙක රේඩියන්. හරි. ලියන්න පල්ලෙහාන් අංශකය කියලා ලියන්න. අංශක. මොකද්ද මේ අංශකයක් කියලා කියන්නේ? මං අර්ධකීම ඔයා දන්න භාෂාවෙන් කොට දාලා දෙන්න. අංශකය. දැන් පුතේ මේ බලන්න. මේ තියෙන සරල රේඛාවක්. එයා කෙලවර මෙතන. මේ සරල රේඛාව මෙහෙම කැරකෙනවා. එතකොට මේක මොකද්ද? තීටා. තීටා කියව දන්නවද? දන්නවනම් ඩාංගල මැසේජ් එකක් දාන්න තීටා එකගේ. කොකෝ ළමයි ඉක්මන් කරන්න. තීටා එකගේ මැසේජ් කරන්න. කෝ ළමයි ඉක්මන් කරන්න කෝ තීටා. තීටා කියලා ඔබතේ තීටා කීයද? 360යි නියමයි. නියමෙන් දැන් අනිවාර්යව ඔක දැනගන්න එපානේ. නැත්නම් සයන්ස් කරයි ආවයා. රයිට්. 360යි. නියමයි කිව්වා කතා කරන එක. ඒක නියමයි මාරෝ. කතා කරන්න. හරි. තීටා කියලා කියන්නේ 360යි. මේ කෝණයේ අගය 360යි. කෝණයේ අගය 360යි නම් අංශකයක් කියන්නේ කොච්චරද? අපිට පුළුවන් මේ දෙපැත්තම 360ෙන් බෙදන්න පුළුවන්. මෙයත් බෙදනවා කාගෙන්ද 360ෙන්. එහෙනම් අංශකයක් කියලා කියන්නේ තීටා බෙදීම 360ක්. තීටා කියන්නේ මොකක්ද? ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යනේ.
කෝණවල ඓක්‍යය. එයා බෙදනවා 360න්. එහෙනම් අපිට අංශයකට අර්ධකයක් දෙන්න බැයිද? පුළුවන්නේ. කොහොමද අර්ධ දක්වන්නේ? ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යයෙන් 360න් පංගුවක් අංශකයක් ලෙස අර්ථ දැක්වේ. කියන පුතේ ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යයෙන් 360න් පංගුවක් අංශකයක් ලෙස අර්ථ දැක්වේ. right ලියන්න මෙහෙම ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යයෙන් අංශක 360න් කොටසක්. මෙන්න අංශක 360න් පංගුවක්. අංශකයක් ලෙස අර්ථ දැක්කේ. අංශකයක් ලෙස අර්ථ දැක්වේ. ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යයෙන් අංශක 360න් පංගුවක් අංශකයක් ලෙස අර්ථ දැක්වේ. හරියට මතකයි නේද? අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ නේ. ලක්ෂයක් වටා කෝණවල ඓක්‍යය දන්නවා. ඒක 360න් බෙදුවම ලැබෙන අංශකයක්. හරි ඒක හරි. right එහෙනම් අපි යමු ඊළඟ එකට අලුත් එකට රේඩියන්. මොකද රේඩියන් කියලා කියන්නේ? රේඩියනේ මොකද රේඩියනේ අර්ථ දැක්වීම? කොහොම රේඩියන් අර්ථ දක්වන්නේ? පුතේ රේඩියන් අර්ථ දක්වන්නේ මෙහෙමයි. දැන් ෆිසික්ස් පාඩමක් කියලා මැත්ස් පාඩමක් කරනවා වගේනේ. ඔව්ව මැත්ස් පාඩමක් කරන්නේ. අදින් ඉවරයි මැත්ස් පාඩම. තව චුට්ටක් ඕනනම් ඉතුරු වෙයි. ලබන සතිය අපි 7:30 වලට ෆ්‍රයිඩේ පටන් ගන්නෙ මිනුම ෆිසික්ස් වල පළවෙනි දවසේ. ඒ වගේම මේකට පුතේ තව ඔයාලා යාළුවෝ ඉන්නවා ඇඩ් කරගන්න. එතකොට ඒගොල්ලන්ටත් කියන්න. එතකොට ඒගොල්ලන්ට මේ පාඩම මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන්. සහ ඊට පස්සේ ඊළඟ දවසේ නම් සම්බන්ධ වෙන්න කියන වැඩේට. right? අහගන්න. මේක මෙහෙමයි වෙන්නේ. රේඩියනේ. දැන් මම මෙහෙම අඳිනවා පුතේ මේ මොකද්ද මේ? මේ වෘතයක්. මේ වෘතයට පුතේ තියෙනවා කේන්ද්‍රයක් තියෙනවා. ඕ එතකොට මේ තියෙන්නේ වෘතයේ අරය R. මම OAB කියලා ගන්නම්. මේ AB කියලා කියන්නේ මේ වෘතයේ ඡාපයක්නේ. මේ තියෙන අරය සිම්පල් R න වෘතයක්. S කියන්නේ ඡාපයක්. එතකොට S සමානයි R වෙනකොට මෙතන කෝණයක් හැදෙනවනේ. අන්නේ කෝණය AOB කෝණය පුතේ රේඩියන් එකයි. අඩා ඒ කියන්නේ මෙහෙමයි. වෘතයක අරයට සමාන ඡාප දිගක්. right පුතේ? වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයට අපි කියනවා මොකක් කියලාද? රේඩියන් එකක් කියලා කියනවා. right? මෙහෙම දාගන්න. මෙහෙම ලියාගන්න. වෘතයක අරයට සමාන වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින් වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. වෘතයක අරයට සමාන ඡාප දිගක් මගින්
කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියනයක් ලෙස අර්ථ දැක්වේ. රේඩියනයක් ලෙස අර්ථ දැක්වේ. වෘත්තයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියනයක් ලෙස අර්ථ දැක්වේ. හරි. මෙන්න තියෙනවා වෘත්තයක්. මෙන්න අරයක් තියෙනවා කේන්ද්‍රයේ කෝණයක් හැදුවා. හරි අපිට ටක් ගාලා කම්ප්ලීට් කරගන්න. පුතේ ඉවරන ලයික් එකක් දාන්න. ළමයි ඉක්මන් කන පුතේ. කොයි ඉවරයි ලයික් එකක් දාන්න ඉක්මනින්. හරි. දැන් ඔන්න අපේ අංශකයි රේඩියනුයි කියලා කෝණ මනින ඒකක වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකම දන්නවා. ආයෙ කියමු අංශකය කියන්නේ මොකද්ද පුතේ? අංශකය මොකද්ද කියන්නේ? කෑ ගහලා කියන්නේ අංශකය කියන්නේ මොකද්ද කියලා? ලක්ෂයක් වටා කෝණවල අයික්‍යයෙන් 360න් පංගුවක් අංශකයක්. ලක්ෂයක් වටා කෝණවල අයික්‍යයෙන් 360න් පංගුවක් කියන්නේ අංශකයක්. රේඩියනයක් කියලා කියන්නේ වෘත්තයක අරයට සමාන ඡාප දිගක්. වෘත්තයක අරයට සමාන ඡාප දිගකින් කේන්ද්‍රය හදන කෝණයට කියන මොකක් කියලාද? රේඩියනයක් කියලා කියනවා. හරි. අපි යමු දැන් මේ එකම කෝණේ මැනගන්න ඒකක වර්ග දෙකක් තියෙනවනේ. එකම කෝණේ මැනගන්න ඒකක වර්ග දෙකක් තියෙනවනේ. ඒ නිසා අපි යනවා දැන් මේ දෙක අතර සම්බන්ධතාවක් හොයාගන්න. මේ දෙක අතර තියෙන පොඩි මෙව් එකක් හොයාගන්න දඟලනවා අපි. රයිට්. ඒක මෙහෙමයි වෙන්නේ. ලියන්න පුතේ මාතෘකාව අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාව. අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාව. අංශක හා රේඩියන් අතර සම්බන්ධතාව. හරි. අංශකයි රේඩියන් සම්බන්ධතාව මෙහෙමයි. මේ සම්බන්ධ එන විදිහ අපිට විත්පන්න කරන්න ඕනේ නැහැ. සම්බන්ධය තමයි පුතේ මොකද්ද? ෆයි රේඩියන් සමානයි කාටද? අංශක 180යි. මරුනේ
5 රේඩියන් 5 කියන්නේ ඔයා දන්න දේ තමයි 7න් 22 අන්න ඒක රයිට් පිට ලියන්න 5 රේඩියන් සමානයි අංශ 180යි හරිද රයිට් දැන් ඔන්න කුතුහලයක් ඇති වෙන්න ඕනේ මෙහෙම එකක් ඕකට හරි 5 රේඩියන් සමානයි 180 එතකොට මේකේ ළමයි පොඩි සම්බන්ධයක් තියෙන්න ඕනි දැන් එකම කෝණය මැන ගන්න තමයි ඒකක වර්ග දෙකක් එකම කෝණයක් මැන ගන්න ඒකක වර්ග දෙකක් තියෙනවා දැන් මේ දෙක අතර තියෙන මෙව් එක තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ මොකද්ද මෙව් එක කියන්නේ සම්බන්ධය රිලේෂන්ෂිප් එක තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ 5 රේඩියන් සමාන 180යි අපිට අලුත් දේ මොකද්ද අංශකය නෙමෙයිනේ අපිට අලුත් දේ මොකද්ද රේඩියන් අපි හොයමුද රේඩියනයක් කියන්නේ මොකද්ද කියලා එකක් කියන්නේ කොච්චරද කියලා බලමුද රයිට් ලියන්න අනුමාතුකාවක් රේඩියනේ අගය සෙවීම රේඩියන්හි අගය සෙවීම අනුමාතුකා ලියා ගන්න රේඩියන්හි අගය සෙවීම රේඩියන්හි අගය සෙවීම අපිට මෙහෙම ගන්න පුළුවන් 5 රේඩියන් කියන්නේ 180යි නේ 1 රේඩියන් කියලා කියන්නේ එතකොට 180 බෙදීම 5ට 5 රේඩියන් කියන්නේ 180 නම් රේඩියන් එකක් කියලා කියන්නේ 180 බෙදීම 5ට කොහොමද අපි ඒක ගත්තේ පාඩ මෙතන ක්ලියර්ද ගත්තේ විදිහ මම මේ සමීකරණයේ දෙපැත්තම 5 ගෙන් බෙදනවා 5ට 5 කැපුණාම එකයි රේඩියන් 180 බෙදීම 22 බෙදීම 7 180 වැඩි කිරීම 7 බෙදීම 22 මගේ පුතේ ටක් ගාලා සුළු කරගන්න ඕක සුළු කර මට උත්තරේ කියන්න ටක් ගාලා කීයද කියලා බලමු කවුද මුලින්ම කියන්නේ කියලා උත්තරේ
හරිද පුතේ? කො ළමයි? කීය දෙන්නේ? මෙන්න මෙයාලා තාම සුළු කරනවා. කො දුල්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා 57.272.7 කියලා. දුල්ෂිවා මරු. කො අනිත් අය? කවි තව එක්කෙනෙක් දාලා තියෙනවා කවිෂක් දාලා තියෙනවා. ඔයත් මරු කවිෂා. තිනුරක් දාලා තියෙනවා. තිනුර ඔයත් මරු. නතීෂක් දාලා තියෙනවා. ඔයත් මරු. right පුතේ මේක හැබැයි සුළු කරනකොට ඔයා මෙහෙම කරන්න. මුලින්ම මේක වැඩි කරන්න යන්න එපා. මුලින්ම බෙදන්න දෙකින්. 90 බෙදීම 11ක් එනවා. ඒ කියන්නේ 630 බෙදන්න 11න්. ඊට පස්සේ බලන්න කීයද කියලා. 22යි 180 කැපෙනවනේ නේ. ඊට පස්සේ බලන්න. එතකොට මේක එනවා ඇතුවාට අංශක 57.27 වගේ එකක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් අංශක 57යි නේ. 1 radian equal 57 degrees. අපිට ඔය වගේ අගයක් ගන්න පුළුවන් right. හරි. දැන් අපිට මේ ඒකක වර්ග දෙකේ සම්මත එකක පුතේ රේඩියන් පොඩි නෝට් එකක් ලියා ගන්න. කෝණ මැනීමට භාවිතා කරන ඉහත ඒකක දෙකකින් ඉහත ඒකක දෙක අතරින් සම්මත ඒකකය රේඩියන් වේ. සම්මත ඒකකය රේඩියන් වේ. හරි නේද? සම්මත එකක රේඩියන්. ඒ හින්දා අපිට සිදුවෙන පුතා ගණන් හදනකොට අංශක කෝණ රේඩියන් වලට හරවන්න. සමහරක් අය රේඩියන් කෝණත් අංශකයන් ඕනි වෙයි. අපි දෙකම දැනගන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද අංශක කෝණ රේඩියන් වලට කන්වර්ට් කරන්නේ? එන රේඩියන් කෝණ අංශක වලට කන්වර්ට් කරන්නේ කොහොමද දැනගන්න ඕනේ. ඒක තමයි පටන් ගන්න හදන්නේ. ඊළඟ මාතෘකාව අංශක රේඩියන් වලට පරිවර්තනය. අංශක රේඩියන් වලට පරිවර්තනය. හරි. අංශක රේඩියන් වලට පරිවර්තනය. මම මෙහෙම ගන්න. අපි ගන්නවා මුලින්ම අංශක 180 සමානයි 5 රේඩියන් කියලා මම ගන්නවා. අවුලක් නැහැ. ඒ අංශක 180 කියලා කියන්නේ රේඩියන් 5 වලට. ඕකම තමයි ඉස්සෙල්ලා අපි ලිව්වේ 5 රේඩියන් සමානයි අංශක 180යි කියලා. දැන් මම මට ඕන විදිහට මේක මෙහෙම ගත්තා. පුතේ ඊට පස්සේ මම මොකද කරන්නේ? මේක එකෙන් අංශකයක් හොයාගන්නවා. તો අංශක එකක් කියලා කියන්නේ
5 බෙදීම 180 නේ. අංශකයක් කියලා කියන්නේ 5 බෙදීම 180. දැන් අපිට පුළුවන් විවිධ අංශකයන් රේඩියන් වලට කන්වර්ට් කරන්න. මම දැන් ගණන් ටිකක් දෙන්න හදන්නේ. රයිට්. ඔයා මුලින් මේක ලියා ගන්නකෝ. ඒක සම්මත සමීකරණ නෙමෙයි අර අපි දන්න 5 රේඩියන් සමාන 180 න් හදාගන්න දෙයක්. මං ඔයාලට දැන් හෝම්වර්ක් නෙමෙයි කොහොමද ගෙදරින් ඉන්නේ. දැන් හදමු. මේ අංශක දෙක මෙන්න මේ කෝණයට කන්වර්ට් කරන්න අංශක වලට රයිට් මේ රේඩියන් වලට අංශක 5 අංශක 10 අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 අංශක 120 අංශක 180 අංශක 360 මම එකක් කරලා පෙන්නන්න. දැන් අංශක දෙක කන්වර්ට් කරන්න මෙහෙමයි. අංශක දෙක කන්වර්ට් කරන්න මෙහෙමයි. දැන් අංශකයක් කියන්නේ 180 නම් අංශක දෙකක් කියලා කියන්නේ පුතේ කවුද? 5 බෙදීම 180 වැඩි කරන්න ඕනේ දෙකින්. අංශකයක් කියලා කියන්නේ 5 බෙදීම 180 නම් අංශක දෙකක් කියලා කියන්නේ කවුද? 5 බෙදීම 180 කියන එක අපි වැඩි කරනවා දෙකින්. දැන් මේකේ උත්තරය කීයද වෙන්නේ? 5 බෙදීම 90යි රේඩියන්. හරි. අංක දෙක ගත්තොත් එහෙම අංශක 5. ඒක අපිට හදන්න පුළුවන් 180 වැඩි කිරීම 5යි. පුතේ ඒක සුළු කරාම 5 බෙදීම 36ක් කියලා ගන්න පුළුවන් රේඩියන් වලින්. හරි නේද? රයිට්. අන්න ඔහම අපි අනිත් ටිකත් කන්වර්ට් කරගමු ඉක්මනින්. පටන් ගන්න ඉක්මනින්. හරිද? කො ළමයි ඉක්මන් කරමු අපි. හරන ලයික් එකක් දාන්න ඉක්මනින්. හරි. අපේ පුතේ ඔන්ලයින් පන්තිය මෙහෙම දිගටම යනවා. ඊට අමතරව ඔයාලට ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ ටයිම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. රත්නපුර සිබ්දිය කියන ඉන්ස්ටිටියුට් එකේ තියෙනවා ඉරිදා 8 ඉඳලා 12 දක්වා. ඊට පස්සේ ඇහැලියගොඩ
සියත්‍රා එකේ තියෙනවා බ්‍රහස්පතින්දා 8 ඉඳලා 11 වෙනකම්. ඊට පස්සේ අවිස්සාවේල නවෝදේ නවෝදේ ක්ලාස් එක තියෙනවා සිකුරාදා 8 ඉඳලා 11 වෙනකම්. අන්න ඔහමයි යන්නේ. right. ඔයාට ඔන්ලයින් ක්ලාස් අමතරව ෆිසිකලි ඒ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. දැන් අපි ටට්ටක් ගාලා කන්වර්ට් කරගෙන යමු. අංශක 10ට මොකක්ද ආවේ? ඒක 5 බෙදීම 18ක් ආවද? මෙයා 5 බෙදීම 6ක් ආවද? මෙයා 5 බෙදීම 2ක් ආවද රේඩියන් වලින්? මෙයා 5 බෙදීම 3ක් ආවද රේඩියන් වලින්? මෙයා 5 බෙදීම 2ක් ආවද රේඩියන් වලින්? මෙයා 2ක් 5 බෙදීම 3ක් ආවද රේඩියන් වලින්? මෙයා කොහොමත් 5 රේඩියන් නේ. මෙයාට 2ක් 5 රේඩියන් කියලා ඉවා සුළු කරලා ගන්න මට මේක හිතෙන් ලියාගෙන යන්න පුළුවන් ওই විදිහට. ඔක්කොම හරිනම් දාන්න මැසේජ් එකක්. ඔක්කොම හරිනම් ඕල් කියලා මැසේජ් එකක් දාන්න ළමයි. right. right. ඔය මැසේජ් වැටෙනවා ගොඩක්. නියමයි. අන්න ඒක තමයි වෙන්න ඕනේ. හරි. වර්ධින්න නැතුව හදමු අපි. මුලින් ඉඳන්ම වර්ධින්න නැතුව කරගෙන යමු. හරි. එහෙනම් ඒක හරිනේ. අපි දැන් මේක අනිත් එකට යමු. මොකද්ද? දැන් අපි මෙතන කරේ පුතේ මොකද්ද? අංශක කෝණ රේඩියන් කරා. දැන් බලමුද අපි රේඩියන් කෝණ අංශක කරන්න. right. ලියන්න මෙහෙම. රේඩියන් කෝණ අංශක බවට පරිවර්තනය. රේඩියන් කෝණ අංශක බවට පරිවර්තනය. රේඩියන් කෝණ අංශක බවට පරිවර්තනය. කොහොමද අප්පා එක කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. අහගන්න. ඒක කරන්නේ මෙහෙමයි. අපි ගමු මෙහෙම 5 රේඩියන් සමාන 180යි කියලා ගන්නවා. එතකොට රේඩියන් එකක් කියන්නේ කොච්චරද? රේඩියන් එකක් කියලා කියන්නේ 180 බෙදීම 5ට. මේක තමයි බේස් කරගන්නේ අපි. 5 රේඩියන් කියන්නේ 180යි. එතකොට රේඩියන් එකක් කියලා කියන්නේ 180 බෙදීම 5ට. එහෙනම් මෙහෙම පුළුවන් ගන්න. 2යි රේඩියන් කියන්නේ කොච්චරද? 10යි රේඩියන් කියන්නේ කොච්චරද? ඒක ලොකු වැඩි. 2යි රේඩියන් කියන්නේ කොච්චරද? 5 බෙදීම 9යි රේඩියන් කියන්නේ කොච්චරද? 5 බෙදීම 12යි රේඩියන් කියන්නේ කොච්චරද? 5 බෙදීම 6යි රේඩියන් කියන්නේ කොච්චරද? 5 බෙදීම 4ක් රේඩියන් කියන්නේ කොච්චරද?
5 බෙදීම 2යි රේඩියන් කියන්නේ කොච්චරද? 3යි 5 බෙදීම 2යි රේඩියන් කියන්නේ කොච්චරද? තුනයි 5 බෙදීම දෙකයි 5 බෙදීම 3යි රේඩියන් කියන්නේ කොච්චරද? දෙකක් 5 රේඩියන් කියන්නේ කොච්චරද කියලා බලන්න. දැන් කොහොමද කරන්න තියෙන්නේ? දැන් රේඩියන් දෙක නම් ගන්න ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? 1යි රේඩියන් සමානයි 180 බෙදීම 5 හින්දා පුතේ රේඩියන් දෙකක් කියලා කියන්නේ කවුද? 180 බෙදීම 5 එක දෙකෙන් වැඩි කරමු. එතකොට 360 බෙදීම 5 කියලා ගන්න පුළුවන්. 5 බෙදීම 9 කියලා ගත්තොත් එක සමානයි 180 බෙදීම 5 කියන එක වැඩි කරමු 5 බෙදීම 9. 5ට 5 කැපුණාම මේක අංශක 20ක් එනවනේ. අන්න ඒ විදිහට පුතේ ලියාගෙන යමු ටක් ගාලා. right ඉක්මනින් කරන්න. අඩු පියවර සංඛ්‍යාවෙන් කරන්න try එකක් දෙන්න. හරි ඉවරද? මෙයාටයි 360 බෙදීම 5 කියලා 180 බෙදීම 5 වැඩි කරනවා 5 බෙදීම 9න්. පුතේ මෙයාට අංශක 20ක් එයි. 180 බෙදීම 5 වැඩි කරන්න 5 බෙදීම 12න්. 5ට 5 කැපිලා ගියාම මේක සුළු කරාම කීයක් එනවද? අංශක 15ක් කියලායි මෙතෙන්ට. 5 බෙදීම 6 කියන එකට අංශක 30ක් එයි. 5 බෙදීම 4 කියන එකට අංශක 45ක් එයි. 5 බෙදීම 2 කියන අංශක 90ක් වෙයි. මෙයා 270ක් වෙයි. මෙයා 120ක් වෙයි. මෙයා 360ක් වෙයි. හරිද? ක්ලියර්ද? ඔක්කොම හරිදලු දාන්න yes message එකක් දාන්න ඉක්මනින් පුතේ. ඔක්කොම හරිය දාන්න yes එකක්. right නියමයි. ඔක්කොම හරිදලු ගොඩක් ඉන්නවනේ.
හරි. දැන් එතකොට අපි අංශක සහ රේඩියස් සම්බන්ධ අරන් ඉවරයි. දැන් යන්න හදන්නේ ලොකු කතාවකට. ඒක වෙනම කතාවක්. පුතේ ලියන්න මාතෘකාව ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. අපිට තව පැය භාගයකින් විතර පන්ති ඉවර කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඉවසන් ඉන්න. බඩකින් උනට කමන්නේ පොඩ්ඩක් ඉවසන් ඉන්න. කකානම් පන්තිය සම්බන්ධ වෙන්න එපා. අමාරුවෙන් ටිකක් කරන්න පොඩ්ඩක් ඉවසන් ඉන්න. 9:00 වගේ වෙනකොට අපිට ක්ලාස් ඉවර කරන්න පුළුවන් ඉපුතේ. රයිට්. ඒ කියන්නේ අද දවසේ වුණේ ඔය කොටස් ටික මට ඉවර කරන්න පුළුවන් 9:00 වගේ වෙනකොට. හරි. මොකද්ද වෙන්නේ? ත්‍රිකෝණමිතික අනුපාත. පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තහම ඍජුකෝණී ත්‍රිකෝණයට අදාළව ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. මේ තියෙන්නේ ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. අපි මෙයාට කියන්නේ මොකක් කියලාද? කර්ණය කියලා. කර්ණය. මේක අපි කියන සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය. අපි මේකට කියන්නේ බද්ධ පාදය කියලා. දැන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය සඳහා අපි දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත වර්ග තුනක්. මොනවද? sin, cos, tan. right අර ඕල් කාලේ ඉගෙනගත්ත ටිකම තමයි මෙතනක් තියෙන්නේ. sin, cos, tan කියලා. කොහොමද ලියන්නේ? එතකොට sin මේ sin කියලා ලියනකොට කොහොමද ලියන්නේ පුතේ? capital S I N ද capital S simple I N ද simple S simple I N ද මොකක්ද හරි? එකද දෙකද තුනද? මැසේජ් එකක් දැන් ටක් ගාලා එක හරි නම් එක දාන්න, දෙක හරි නම් දෙක දාන්න, තුන හරි නම් තුන දාන්න. මගේ පුතේ ඉක්මනින් දාන්න, ගොබ්බ විදිහට ඉන්න එපා. ටක් ගාලා කන් ටක් ගාලා යවන්න. තුන. කියන අනිත් අය මොකද කියන්නේ? දෙක කියන අය ඉන්නවා, තුන කියන අය ඉන්නවා. එක කියන අයත් ඉන්නවා. පුතේ මේ ඔක්කොම ලියන්නේ සිම්පල් ලකුරුනේ ලියන්නේ. හරි. මේ කැපිටල් S I N එක වැරදි. මේකත් වැරදි. මේක විතරයි හරි. ඒ වගේ මේ වචන හින්දා මේවා අපි ඉතලික් කරලා ලියන්නේ. ඉතලික් කරලා ලියනවා කියන්නේ ඉතලික් කියන්නේ වැල් ලකුරෙන් ලියනවා කියන එකනේ. වැල් ලකුරෙන් ලියන්නේ කොහොම සමහරක් උන් මෙහෙම ලියනවා. sin cos tan අම්මේ මෙහෙම නම් ලියන්න එපා. තේරෙන්නේ නැහැ එහෙම ලිව්වා. එහෙම මේවා නම් වාගේ වැල් ලකුර කමන්නේ නැහැ මෙහෙම ලියපල්ල. මෙහෙම නම් ලියන්න එපා. right? මම අර කියන්නේ දැන් මේ ඔක්කොම දෙ බින්දු නම් කියා දෙන්නේ. ෆිසික්ස් තමයි උගන්වන්නේ. සියල්ල බින්දු නම් මේ අපි කතා කරගෙන යනවා. අපි මෙහෙම ලියන්නේ මේක තමයි ස්ටෑන්ඩඩ් ක්‍රමය. right. එතකොට ඔයාලා අර ඕල් කාලේ ඉගෙන ගත්ත වගේ පුතේ මේකට sin cos tan වලට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? sin theta. sin theta කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම කරණයට. sin theta කියලා කියන්නේ එතකොට කාටද? AB යට AC ට. අනිත් එක තමයි cos theta. cos theta කියලා කියන්නේ පුතේ කාටද? බද්ධ පාදයේ බෙදීම කරණයට. බද්ධ පාදය කියලා කියන්නේ BC ට, කරණය කියන්නේ AC ට. අද tan theta. tan theta කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඔයා මේක දන්නවනේ.
මේක ඕල කාලෙත් ඉගෙන ගත්තනේ පුතේ. එතකොට සම්මුඛ පාදය කියන්නේ AB ට බද්ධ පාදය කියන්නේ BC ට right? ඒක කොට කරගන්න. හරි ඉක්මනින් ලියා ගන්න. හරිද? ළමයි හරිද? right පුතේ. ඊට පස්සේ ඊළඟ කතන්දරය තමයි මේ තුනට අමතරව තවත් තුනක් තියෙනවා. මේ තුන හැබැයි බයෝ ළමයිට ඕනේ නැහැ. ෆිසික්ස් වලත් ඕනේ නැහැ. මැත්ස් ළමයිට තියෙනවා. ළඟටම ආපෙන්ද මම පොඩ්ඩක් කියන්නම්. එකක් තමයි cosec theta. පුතේ cosec theta කියලා කියන්නේ කර්ණය බෙදීම සම්මුඛ පාදයට. කර්ණය බෙදීම සම්මුඛ පාදයට. ඒ කියන්නේ කවුද? සම්මුඛ පාදයේ කර්ණය සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන sin නේ. එතකොට cosec theta කියලා කියන්නේ පුතේ මොකද්ද? 1 sin theta ට right? තව එකක් තියෙනවා sec theta කියලා. මොන වචනද මේ අප්පා sec theta? පුතේ sec theta කියලා කියන්නේ කර්ණය බෙදීම බද්ධ පාදය. ඒ කවුද? මේ තියෙන බද්ධ පාදයේ බෙදීම cos නම් කර්ණය බෙදීම බද්ධ පාදය කියන්නේ sec. ඒ කියන්නේ ඒක 1 cos theta. ඊට පස්සේ අනිත් එක cot theta. cot theta කියලා කියන්නේ කවුද? බද්ධ පාදය. බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාදයට. අපිට ඒක ලියන්න පුළුවන් 1 tan theta කියලා. right? එතකොට මේ ටිකක් දාගන්න. මේක අපිට ෆිසික්ස් වලට ඕනේ නැහැ. නමුත් කමන්නේ දාලා තියාගන්නකෝ ඒකත්. බයක් නැහැනේ එතකොටනේ.
හරිද? right. අනිත් හරිනම් හරි කියලා කියන්න. හරිනම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. right. ඊළඟට ලියන මාතෘකාව අපි යනවා මේ sin cos tan අතර සම්බන්ධතාවක් හොයාගන්න පුතේ. ලියන්න මෙහෙම මාතෘකාව ලියා ගන්න. ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතාව. ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතාව. මම මේකට මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් අරගෙන මේ විදිහට ABC කියලා මම ලියා ගන්න මුලින්ම මෙහෙම sin theta සමානයි AB යට AC cos theta සමානයි BC යට AC tan theta සමානයි AB යට BC කියලා ලියා ගන්න. අංක 1 අංක 2 අංක 3. ඊට අමතරව cosec theta ලියා ගන්නම්. cosec theta කියලා කියන්නේ AC යට AB ට අංක 4 sec theta කියලා කියන්නේ AC යට BC ට එක අංක 5 cot theta කියලා කියන්නේ BC යට AB ට එක අංක 6. හරි දාගන්න ටක් ගාලා. හරි. හරිද? මම මෙහෙම දෙයක් කියන්නම් ඔයාලට. ඉක්මනින් කරන්න පුතේ. මම මෙහෙම දෙයක් කියන්නම්. මම මුලින්ම මේකේ මේ එක සමීකරණය දෙකෙන් බෙදන්නම්. හරි. මම එක සමීකරණය දෙකකින් බෙදන්නම්. මම එකම ස්ක්‍රීන් එකේ ගන්නම් කොහොම හරි. එක සමීකරණ දෙකකින් බෙදන්නම්. එක සමීකරණ දෙකකින් බෙදන්න. එතකොට sin theta බෙදීම cos theta සමානයි කියලා එනවා AB යට AC බෙදීම BC යට AC කියලා. පුතේ මේ කියන්නේ AB යට AC වැඩි කරනවා AC යට BC ගෙන්. මං හිතුවට ක්ලියර් ඇති.
ඒක බෙදුවාම පුතේ මෙතනින් මේකට මෙයාට මෙයා කැපිලා ගියාට පස්සේ අපිට එනවා sin theta බෙදීම cos theta සමානයි AB යට BC කියලා. ඒ මහ ලොකු දෙයක් නෙමෙයිනේ මේවනේ. අන්න බෙදුවා. මොකද්ද මේ තියෙන්නේ? AB යට BC කියන්නේ කවුද? කොළමයි කියන්නකෝ. කවුද මේ? AB යට BC කියන්නේ කවුද? කියන්න ඉක්මනින් කියන්න. පුතේක tan theta. right? sin theta බෙදීම cos theta සමානයි tan theta කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. right ඒක කම්ප්ලීට් කරගන්න. හරිද? දැන් මං අහනවාගෙන් මේක මෙහෙම ලියන්න බැයිද අපිට? cos theta බෙදීම sin theta කියලා. පුතේ උඩට මාරු කරා. cos බෙදීම sin. එතන මොකක්ද එන්නේ? එකයට tan theta. එකයට tan theta කියලා කියන්නේ අපි දන්නවා cot theta නේ. ඒ කියන්නේ අපිට cos theta බෙදීම sin theta කියලා කියන්නේ cot theta කියලා සමීකරණ ගන්න පුළුවන්. ඒක මැත්ස් ළමයට සම්මතයි ෆිසික්ස් කරන අපිට සම්මත නෑ. අර ළඟටම ආපින්ද මම පොඩ්ඩක් එක කියා දුන්නේ. ඒකත් දාගන්න. හරිද? තව සමීකරණයක් තියෙනවා ගන්න. අපි මේක තියෙන ABC ඍජුකෝණී ත්‍රිකෝණ පයිතගොරස් දාමුද? මෙන්න පයිතගොරස් දානවා. කාටද ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයට. එතකොට එනවා අපිට මෙහෙම එකක්. AB වර්ගයේ ධන BC වර්ගය සමානයි AC වර්ගය. මම මේක 7 කියලා ගන්නම්කෝ. ඊට පස්සේ මම 7 කියන සමීකරණය බෙදනවා පුතේ AC වර්ගයෙන්. AB වර්ගය බෙදනවා AC වර්ගයෙන්. BC වර්ගය බෙදනවා AC වර්ගයෙන්. AC වර්ගය බෙදනවා AC වර්ගයෙන්. right? ලස්සනයි මරු. ඒක බෙදුවාම මෙන්න මෙහෙම සෙට් වෙනවානේ. මෙයාට මෙයා කැපෙනවානේ එකයි. එතකොට AB යට AC ගේ වර්ගය දඩ BC යට AC ගේ වර්ගය සමානයි එකක් කියලා එනවනේ. AB යට AC කියන්නේ කවුද? මේ තියෙන බඩු AB යට AC කියන්නේ sin ට. BC යට AC කියන්නේ cos ට. දැන් මේක ලියා ගන්න පුළුවන් ඔයාට මොකද්ද? sin theta ගේ වර්ගය ධන cos theta ගේ වර්ගය සමාන එකක් කියලා.
ඒක අදහස ළමයි sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. මේ මරුනියදේ සමීකරණය. දාගන්න ඉක්මනින්. ඊට පස්සේ ඊළඟ දවසේ ක්ලාස් එකට එන්න කලින් මේ ටික හොඳට ආයි බලලා රිපීට් කරගෙන මතකතු වෙන්න ඕනිය. මතක් කරගෙන ඉන්න. හරි. ඔන්න අපි එහෙනම් පුතා මූලික වශයෙන් සමීකරණ දෙකක් ලබා ගත්තා. ඔය සමීකරණ දෙක තමයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත යටතේ තේරුම් ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම වගුවක් දීලා අපි අද දවසේ ක්ලාස් එකේ වැඩ ටික ඉවර කරනවා. ඒ වගුවත් එක්ක තමයි ඊළඟ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. පුතේ ලියන්න මාතෘකාව විශේෂ කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතවල අගය. විශේෂ කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතවල අගය. මේ පැත්තේ කෝණය මේ පැත්තේ අනුපාතය කියලා ගමු අපි. කෝණය අංශක බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90. අපිට ඕනි sin θ ගේ අගය අපිට ඕනි cos θ ගේ අගය සහ tan θ ගේ අගය. sin θ ගේ අගය
cos theta ගේ අගය tan theta ගේ අගය ඕන. right වගුව ගහගන්න. වගුව ගහගෙන දන්නේව ලියන්න බලන්න. හරි. මෙනාගයන් ටික. sin බිඳුව බිඳුවයි sin තිය භාගයයි sin 45 1ට මූල 2යි sin 60 මූල 3ට 2යි sin 90 1යි. පුතේ මේක පොඩි මැජික් එකක් තියෙනවා. ඔයා sin දන්නව නම් ඔයාට ඉතුරු සියල්ලම ලියා ගන්න පුළුවන්. sin දන්න ඔයාට cos ලියන්නත් පුළුවන්. sin cos දන්න ඔයාට tan ලියන්නත් පුළුවන්. කොහමද? sin දන්න නම් cos ලියන්නේ මෙහෙමයි. 1යි මූල 3ට 2යි 1ට මූල 2යි භාගයයි බිඳුවයි. ඒ මොකක්ද උනේ? මගේ පුතේ sin වගුවේ පැත්ත මාරු කරාම ලැබෙන්නේ මොකද්ද? cos නේ. අපේ ලඝු පොතේ cos කොලයක් නැහැ නේ. cos කොල කොහෙද තියෙන්නේ? cos ගහස් යටද? අපිට sin තියෙනවා. sin එකේ අනිත් පැත්ත බැලුවම තමයි cos පේන්නේ. හරිද? එතකොට මේ sin එකේ sin cos හැදලා තියෙන පුතේ sin ගේ පරස්පරයි. ඊළඟට sin cos දෙකම දන්නවා නම් ඔයාලට tan ලියා ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ? sin ව cos වලින් බෙදුවාම පුතා ලැබෙන්නේ tan. දැන් මේක ලියන්න මම බිඳුවයි කියලා. බිඳුව ආවේ කොහොමද? බිඳුව බෙදීම එක සමානයි බිඳුව. හරි. මෙයා ලියන්නේ කොහොමද? එයා ලියන්නේ මෙහෙමයි. sin බෙදීම cos. එතකොට භාගය වැඩි කිරීම මූල දෙක බෙදීම මූල 3යි. එයා අසුරු කරාම 1ට මූල 3ක් එනවා. මෙයා 1ට මූල 3යි. මේක 1ට මූල 2 බෙදීම 1ට මූල 2. මේක එකයි පුතේ. ඒ විදිහට මෙයා මූල 3 බෙදීම 2 බෙදීම භාගය. මූල 3 බෙදීම 2 වැඩි කිරීම 2 බෙදීම 1 සමානයි මූල 3. පුතේ මේක මූල 3යි. මෙයා කීයද? මේකගේ කීයද? 1 බෙදීම බිඳුව. අන්න 1 බෙදීම බිඳුව කියලා කියන්නේ ඉන්ෆිනිටි අනන්තයයි. 1 බෙදීම බිඳුව කියලා කියන්නේ අනන්තයයි. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් පුතේ ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනහම ලැබෙන ප්‍රතිඵලයක් තියෙනව නේද? අන්න ඒකට කියන්නේ අපි අනන්තයයි කියලා. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනහම ලැබෙන ප්‍රතිඵලයට කියන්නේ අනන්තයයි කියලා. මේ ඔය සම්බන්ධයෙන් ළමයි විස්තර මේ පොතේ තියෙනවා. ඒ නිසා මේක අවශ්‍ය දරුවෝ ඉක්මනින් පුතේ මැසේජ් එකක් එවලා මේකත් එක්ක ඊළඟ දවසේ වැඩ ටික පටන් ගන්න. දැන් ඊළඟ දවසේ ක්ලාස් එක සම්බන්ධ වෙනකොට ටක් ගාලා මේ ටියුට් සෙට් එක එපෑනේ. ඒ නිසා ඉක්මනින් පුතා ටික කලෙක්ට් කරගෙන වැඩේට සම්බන්ධ වෙන්න. රයිට්. එහෙනම් ඔන්න අපිට අපේ 2027 ෆිසික්ස් ක්ලාස් එකේ පුතේ ෆස්ට් ඩේ එකේ වැඩ ටික මෙතනින් අවසන් කරන්න පුළුවන්. හරි.
ෆස්ට් ඩේ එකේ වැඩ ටික අපිට මෙතනින් අවසන් කරන්න පුළුවන්. ගැටලු තියෙන්න පුළුවන් පුතේ. ගැටලු තියෙනවා නම් මෙන්න මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. මොකද්ද 071 621 98 98 කියන නම්බර එකට මැසේජ් එකක් දාලා ක්ලියර් කරගන්න. මේ නම්බර එක පැය 24ම වැඩ කරනවා. හැබැයි පැය 24ම රිප්ලයි කරන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ළමයි රිප්ලයි වෙන්නවා. රයිට්? එහෙම කරන්න බය නැතුව කොට දා ගන්න පුළුවන් මේක. හැබැයි අර ඉස්සෙල්ලක වගේ කන්සිස්ටන්සි වා වැඩ කරගෙන යන්න අනිවාර්යෙන් ඔබ නතර වෙන්නේ ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි වෙලා. ඔබ මැරෙන්න ඕනි. අපි හැමෝම මැරෙනවා. අපි මැරෙන්න ඕනි සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් නෙමෙයි ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි වශයෙන්. අන්නතර වාව් වේ. රයිට්. එතනට යන්න වැඩ කරගෙන යමු. උඹලා වගේ උන් තමයි එතනට යන්නේ. ඒ නිසා මේ ගැම්ම අරගෙන පුතේ වැඩ ටික ලස්සන නීට් එක කරන් යන්න. අපේ ක්ලාස් එකෙන් තව යාළුවන්ටත් කියන්න. ඒ අද සම්බන්ධුන් නැති යාළුවෝ ඉන්නවා නම් මේ නම්බරේ මැසේජ් එකක් දාලා ඒකට කියන්න වීඩියෝ එක ඉල්ල ගන්න කියලා මම වීඩියෝ එක ෂෙයා කරන්න. රයිට්? එහෙනම් පුතේ එහෙනම් ඊළඟ දවසේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙමු. හැමෝටම ආයුබෝවන්.